नमो तस्स भगवतो अरहतो सम्मा दुःखे अज्ञानं दुःख समुदय अज्ञानं दुःख निरोधे अज्ञानं दुःख निरोध गामिनी पटिपदाय अज्ञानं यदिदं अविद्या दुख දන්නේ නැහැ දුක හටගන්න හේතුව දන්නේත් නැහැ දුකෙන් අත්මිදීම දන්නේත් නැහැ දුකින් අත්මිදෙන ප්‍රතිපදාව දන්නේත් නැහැ එහෙනම් මොකද්ද දුකයි කියලා දේශනා කළේ ලෝභ වජ්ජිත 51 චෛතසිකයි 28 රූපයයි ලෞකික 80ක් පමණ චිත්තයයි දුකයි මෙන්න මේ දුක දන්නේ නැහැ लोभ चैतसिक धर्मय दुःख समुदयයි दुःख समुदय දන්නෙත් නැහැ නිර්වාණය දුක්ඛ නිරෝධයයි මෙන්න මේ නිවන දන්නෙත් නැහැ ලෝකෝත්තර අට්ඨචිත්ත සම්පයුත්ත සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ මාර්ගාංගාට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි මෙන්න මේ දන්නෙත් නැහැ මෙන්න මේ සතර කාරණා නොදන්නා කමට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවිද්‍යාවයි කියලා එහෙනම් මේ අවිද්‍යාව නිසා මොකද්ද හටගන්නේ අවිද්‍යාව තමයි හේතුව කියලා සඳහන් කරේ එහෙනම් මේ අවිද්‍යාව නිසා යමක් හටගන්නවද එය තමයි හේතුවේ ඵලය විදිහට දේශනා කළේ අන්න අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා තමයි කුසල කුසල කර්මය සිදු වෙන්නේ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනම් මෙන්න දැන් දේශනා කළා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා පුඤ්ඤාවි සංඛාරයක් තියෙනවා අපුඤ්ඤාවි සංඛාරයක් තියෙනවා ආනිඤ්ඤාවි සංඛාරයක් තියෙනවා මෙන්න මේ තමයි සංඛාර කියලා සඳහන් කළේ එහෙනම් මොනවාද මේ පුඤ්ඤාවි සංඛාර කියන්නේ පුඤ්ඤාවි සංස්කාර කියන්නේ පින්වලට අපුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ පින්නතුනේ පව්වලට එහෙනම් දැන් අපි තේරුම් ගන්න බලමු පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ මහා කුසල සිත් 8යි රූපාවචර කුසල සිත් 5යි කියන මෙන්න මේ සිත් 13ට දේශනා කළා පුඤ්ඤාවි සංඛාරයයි කියලා ඒ වගේම තමයි අපුඤ්ඤාවි සංඛාර කියලා දේශනා කළේ ලෝභ මූල සිත් 8යි දේශ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි කියන මෙන්න මේ සිත් 12ට දේශනා කළා පුඤ්ඤාවි සංඛාරය කියලා 13කට ඒ වගේම අපුඤ්ඤාවි සංඛාරය කියලා කියන්නේ සිත් 12කට ආනිඤ්ඤාය සංඛාර කියලා කියන්නේ සිත් 4කට ආනිඤ්ඤාය සංඛාර අවිජ්ජා පත්‍යාය කියලා දේශනා කළේ හතරට දේශනාව නිසා හටගන්න සංඛාරයයි කියලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ